පරාර්ථකාමතා වේශයෙන් වංචක ඊර්ෂ්‍යාව. පරාර්ථකාමතාව නම් අනුනට යහපතක් කරනු කැමති බවය. ඊර්ෂ්‍යාව නම් එයට විරුද්ධ ස්වභාවයකි. ඒත් සමහර විට එය පරාර්ථකාමතාකාරය ගන්නේය. කෙනෙකුට යම් කිසි තනතුරක් ලැබෙන්නට එන කල්හියට නොකැමති තැනැත්තා කෙරෙහි ඒ ඊර්ෂ්‍යාව සමහර විට පරාර්ථකාමතා වේශයෙන් පහළ වේ. එයින් වංචිත වූ තැනැත්තේ මේ තනතුර ලදහොත් මොහු අල්ලස් ගැනීම් ආදියෙන් ජනයා පෙළන්නට වෙයි. එයින් මහජනයාට වන්නේ විපතක්ය. මොහුට මේ තනතුර ලැබීම වළක්වා ජනයා ආරක්ෂා කළ යුතු යැයි සිතා තනතුර ලබන්න හටබාධා කරන්නට වන්නේ. එය වළක්වන්නට උත්සාහ කරන්නේ. මෙසේ කරන්නේ තැනැත්තාට තමා එසේ කරනුයේ ඊර්ෂ්‍යාව නිසා බව නොවැටහෙන්නේ. ඔහුට තමා ඒ ක්‍රියාවට අනුකූල වන අන්‍යයන්ටද ඊර්ෂ්‍යාව නිසා කරන්නක් බව නොවැටේ. පරාර්ථකාමී යම් කිසි සත්පුරුෂයෙකු විසින් දුගියෙකුට උපකාරයක් කරනු දක්න කල්හි දෙන තැනැත්තා හට ලැබෙන කීර්තිය ප්‍රශංසාව නොඉවසිය හැකි තැන නැත කෙරෙහිද සමහර විට ඊර්ෂ්‍යාව පරාර්ථකාමතා රූපයෙන් පහළ වේ. එයට රැවටුන ඊර්ෂාකරය පරාර්ථකාමියාගේ දෙයිම සැහැල්ලු කොට හෝලොවට කරන අනර්ථයක් වශයෙන් හෝ දක්වන්නේ. එන මිනිසුන්ට මෙසේ නිකම්ම මුදල් දුනහොත් රටේ අලසයන් යාචකයන් බෝවන්නේ නොවේ දැයි කියමින් දෙන තැනැත්තාට නින්ද හෝ කරන්නේ. නොදෙනසේ අනුශාසනා හෝ කරන්නේ. කෙනෙකු අනුන්ගෙන් දෙයක් ලේසියෙන්ම පිනට ලබා නම් සමහරුන්ට එය නොඉවසිය හැකිය. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවද සමහර විට පරාර්ථකාමතා වේශය ගන්නේ. එයින් වංචිත වූයේ එසේ අනුන්ගෙන් දෙයක් නිකම්ම ලබා ගැනීමට පුරුදු වීමේ දෝෂය කියා එය වළක්වන්නට දත් කරන්නේ. එක් ධනවතෙක් මෝටරුරිය වලින් භික්ෂූන් වැඩම කරවා මහතනක් දින එය නොඉවසිය හැකි වූවකු කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යාව පහළ වේය. එයින් වංචිත වූ ඔහු භික්ෂූන් වහන්සේ මෝටරුරිය වලින් වැඩම කරවීම රටට පුරුදු වූවහොත් දුප්පතුන්ට පින්කමක් කර ගැනීමට අපහසු වන බව කිය දායකයාටත් භික්ෂූන්ටත් නින්දා කෙළේය. මෙසේ නොයෙක් තැනදී මේ ඊර්ෂ්‍යාව ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාව බව නොදැනෙනසේ පරාර්ථකාමතා වේශයෙන් පහළ වන්නේ.